රංගන ශිල්පිනී මාධවී ඇන්තනීට එරහිව තරුණයෙකු නීතිමය පියවර ගැනීමට සැරසෙයි. මාධවීගේ සැමියා විසින් රචිත මුද්‍රස්පරම් කෘතිය සම්බන්ධ බහින් බැස්වීමක් දුරදිගයාමෙන් මෙය සිදුව තිබෙනවා. එහිදී සංජය බණ්ඩාර නම් අදාළ තරුණයා මෙම කෘතියේ අන්තර්ගතය විවේචනය කර ඇති අතර පසුව මාධවී විසින් එම තරුණයා ළමා අපයෝජකයෙකු බව පවසමින් සටහනක් තබා තිබුණා. මේ ඉන් පසුව අදාළ තරුණයා විසින් මාධවී ඇන්තනීට යොමු කර තිබූ සටහන උපුටා ගැනීම මාධවී ඇන්තනී වෙතට යොමු කරන දැනුම් දීමයි. දිනය 2025 ඔක්තෝබර් මාස 5 වනදා මාධවී ඇන්තනී මහත්මිය වෙත 2025 දසවන මාස 5 වන දින ඔබගේ Facebook ස්ටෝරි ඔස්සේ මාහට එල්ල කරන ලද බරපතල අසත්‍ය සහ පදනම් විරහිත චෝදනාව සම්බන්ධවයි. මහත්මියනි, මා විසින් පහත සඳහන් කරුණු මෙයින් ලිඛිතව සහ විධිමත්ව ඔබ වෙත දැනුම් දෙමි. 2025 10වන මාස 5 වන දින ඔබගේ Facebook ගිණුමේ ස්ටෝරි අංශය ඔස්සේ මාගේ ඡායාරූපය පෞද්ගලික තොරතුරු සහ Facebook ගිණුමේ ලින්ක් එක සඳහන් කරමින් මා ළමා අපයෝජකයෙකු ලෙස චෝදනා කර ඇති අතර මාගේ ගිණුම රිපෝට් කරන ලෙසට ඔබගේ පරිශීලකයන්ගෙන් සහ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටීම පිළිබඳව මම බලවත්සේ කනගාටු වෙමි. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය, සාවද්‍ය, ද්වේෂසහගත සහ පදනම් විරහිත චෝදනාවක් බව මම තදින්ම අවධාරණය කරමි. එම අසත්‍ය සහ සාවද්‍ය ප්‍රකාශය මේ වන විට ඔබගේ 5,06,000ක් වූ අනුගාමිකයන් සහ පොදු මහජනතාව වෙත ළඟා වී ඇති බැවින් එමගින් මාගේ දෛනික ජීවිතයට, පවුලේ සමාජිකයන්ගේ යහපැවැත්මට සහ වෘත්තීය කටයුතු වලට ඉතා අහිතකර ලෙස බලපා ඇති බව දන්වා සිටිමි. එම පදනම් විරහිත චෝදනාව හේතුවෙන් මාගේ වෘත්තීය ගෞරවයට දැඩි හානියක් සිදුව ඇති අතර එය මාගේ රැකියාවේ කාර්ය සාධනයටද අහිතකර ලෙස බලපාමින් පවතී. අවසාන ඉල්ලීම සහ දැනුම් දීම. ඉහත සඳහන් කළ බරපතල චෝදනාව සම්බන්ධව මෙම දැනුම් දීම ලැබී දින 3ක් ඇතුළත ඔබ විසින් එම චෝදනාව අසත්‍ය බවට පැහැදිලි කරමින් නිල ප්‍රකාශයක් නිකුත් කරන ලෙස සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඇයදීමක් සිදු කරන ලෙස මෙම කාල සීමාව තුළ ඉහත කී පරිදි කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් ඔබ විසින් සිදු කරන ලද මෙම අපහාසය සහ හිතාමතා සිදු කළ හානිය සම්බන්ධයෙන් මාගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවන බව මෙයින් අවසාන වශයෙන් දන්වා සිටිමි. ස්තුතියි. සංජය බණ්ඩාර. උපුටා ගැනීම අවසන්. මෙවැනි අලුත්ම ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.